බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව තමයි නිවන කියන්නේ. එතකොට නිවන් අවබෝධ කර ගැනීම තමයි සෑම බෞද්ධයෙක්ම බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සඳහා වූ වැඩපිළිවෙල තමයි පුරුදු පුහුණු විය යුතුයි. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් කාර්යයෙන් පිළිවෙල. එසේනම් ප්‍රජාපති වහන්සේ ඒ විශාල කාලයක් පාරමිතා පුරලා තමයි බුද්ධත්වය ලබා ගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුෂ්කරක් කියලා දුන්නා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට නොයෙකුත් බාධා ඇති වුණා. පාරමී පුරන කාලයේදී ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථවතේදී අවසානාත්මයේදී පවා විවිධ පිටකවලට ලකුණු දුෂ්කර ක්‍රියාවල් මෙන්න සිද්ධ වුණා. ඒ වගේම බාධා එනවා. මේ ආකාරයෙන් විවිධ කරදරවලට මුහුණ සිද්ධ වෙනවා. එතකොට වෙනකනේ අපේ ජීවිතේට ඕනතරම් බාධා කරදර එන්න පුළුවන්. ඉත තියෙන ඉස්සරහට වෙන්න පුළුවන්. වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් මේ වෙන ගමන් වෙන්න පුළුවන්. දන්නාමවල මේ විදිහටම බාධා එනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලැබෙන පසු බුදුරජාණන් වහන්සේ පිළිවන් පානකෙක්ව බුදුරජාණන් වහන්සේට අපහාස වලට ලක් වෙන සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රශංසාවලට ලක් වෙන සිද්ධ වෙනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ අපහාස මෙන්න ඊට කඩේ ප්‍රශංසාවල පිළිවෙල. ඉතින් ඒ ප්‍රජාපති වහන්සේගේ චරිතයම ආදර්ශයට ගන්න පුළුවන්.